ආයුබෝවන් 2026 ජනවාරි 16 වෙනිදා කුජග්‍රහයා තමාට ඊටම ප්‍රබල වූ මකර රාශියට පිවිසීම රටට සහ ඔබට බලපාන ආකාරය විමසීමට අපි සම්බන්ධ කරගත්තා ප්‍රවීණ ජ්‍යොතිෂවේදිනී නයෝමි පබසරා මැණිකේ මහත්මියව. මැණිකේ මිස් දශකයකට ආසන්න කාලයක් ඉරිදා මෞබිම පුවත්පතේ තරුපති අතිරේකයට වගේම කේන්දරේ පුවත්පතටත් දිනමින පුවත්පතටත් සතියේ ලග්න පලාපල වගේම විශේෂ පලාපල ලියනවා. එතුමිය විසින් රචිත සිකුරු මාරුව ඔබට ඉදිරිපත් කරන්නයි මා සූදානම් වන්නේ. ඊට කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා. සෑම සතියකම ලග්න පලාපල වගේම විශේෂ අනාවකි විස්තර දැනගන්න මැණිකේ මිස් YouTube channel එක subscribe කරන්න. ලග්න පලාපල අප්ලෝඩ් කරපු ගමන් දැනගන්න subscribe button එක ළඟම තියෙන bell button එකත් press කරන්න. ඒ වගේම මැණිකේ මිස්ගේ ලග්න පලාපල අහන ඔයාලා පොඩි comment එකක් like එකක් දාන්න. ඒක එතුමියට ලොකු අගයක් වගේම විශාල සතුටක් ආශිර්වාදයක්. එහෙමනම් කුජමාරුව ඔබට කෙසේදයි විමසමු. 2026 ජනවාරි 16 වෙනිදා කුජග්‍රහයා තමාට ඊටාම ප්‍රබල වූ මකර රාශියට පිවිසෙයි. කුම්භ ලග්න ශ්‍රී ලංකා කේන්ද්‍රයේ 12 වැන්නේ කුජ ගෝචර වීම රටේ ආරක්ෂාව, නීතිය සහ විදේශ සබඳතා කෙරෙහි ඊටා තීරණාත්මක හා ආවේගශීලී බලපෑමක් ඇතිවිය හැක. කුජග්‍රහයා යනු ගින්න වේගය සහ ලෝහ නියෝජනය කරන ග්‍රහයාය. ඔහු 12 වැනි ගෝචර වීම අනතුරුදායක තත්වයකි. මාර්ග අනතුරු සහ ගිනි අනතුරු විශාල වශයෙන් ඉහළ යා හැකිය. විශේෂයෙන්ම අධිවේගී මාර්ගවල සිදුවන අනතුරු සහ කර්මාන්තශාලා ආශ්‍රිත ගිනි ගැනීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුය. කුජගේ මෙම ප්‍රබල ක්‍රියාකාරීත්වය හේතුවෙන් විදුලි පද්ධතිවල බිඳ වැටීම් හෝ ප්‍රධාන විදුලි බලාගාරයකට යම් හානියක් සිදුවීමේ අවදානමක් පවතී. ජනවාරි අගභාගය මේ සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක වනු ඇත. පාතාල ක්‍රියාකාරකම් සහ වෙඩි තැබීම් වැනි ප්‍රචණ්ඩ ක්‍රියාවල යම් ඉහළ යාමක් දැකිය හැකි වුවද ආරක්ෂකාංශ ඊතා දැඩි ලෙස ක්‍රියාත්මක වනු ඇත. අපරාධ මර්ධනය සඳහා රජයේ සහ ආරක්ෂක අංශ ඊතා දැඩි හා ආක්‍රමණශීලී ක්‍රියාමාර්ග ගනු ඇත. රහසිගතව සැඟවී සිටින අපරාධකරුවන් රැසක් නීතියේ රැහැනට හසු කර ගැනීමට මෙම ග්‍රහ බලය උපකාරී වේ. 12 වන්න යනු විදේශ රටවල් සහ මූල්‍ය පාඩු නියෝජනය කරන ස්ථානයයි. විදේශ රටවල් සමග පවතින සබඳතාවල යම් අහිතකර ස්වභාවයක් මතුවිය හැකියි. රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මතභේද පැන නැගීම හෝ කලින් ප්‍රවති ගිවිසුම් සම්බන්ධයෙන් ගැටලු මතුවීම නිසා රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට බලපෑම් එල්ල වෙයි. රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කිසිසේත්ම යහපත් කාලයක් නොවේ. වෙළඳපොලේ පවතින අස්ථාවරත්වය නිසා පාරිභෝගිකයා මෙන්ම වෙළෙන්දාද දැඩි ලෙස පීඩාවට පත්වේ. අනවශ්‍ය වියදම් පාලනය කර ගැනීමට රජයට දැඩි උත්සාහයක් ගැනීමට සිදුවේ. ගොවිතැන් කටයුතු වලට බාධා පමුණවයි. අස්වනු නාස්තිය හෝ පලිබෝධ හානි හේතුවෙන් ගොවීන්ට පාඩු විඳීමට සිදුවිය හැකියි. රෝහල් සහ බන්ධනාගාර පද්ධතිය තුල ගැටලුකාරී සහ නොසන්සුන්කාරී තත්ත්වයන් මතුවීමට ඉඩ ඇත. විශේෂයෙන් බන්ධනාගාර තුල ඇතිවන කෝලාහල හෝ රෝහල් සේවාවන්හි බිඳවැටීම් පිළිබඳව පාලකයන් කල්පනාකාරී විය යුතුය. රටේ ඊතා ප්‍රසිද්ධ දේශපාලනඥයෙකුට මේ කාලය අතිශය නරක වනු ඇත. ඔවුන්ට එරෙහිව නීතිමය ප්‍රශ්න පැන නැගීම, පරීක්ෂණවලට මුහුණ දීමට සිදුවීම හෝ වගකීම් වලින් ඉවත් වීමට සිදුවන තත්ත්වයන් නිර්මාණය වේ. මෙම කාලය තුල ආවේගශීලී තීරණ ගැනීමෙන් වැළකී සිටීමත් මාර්ගවල ගමන් කිරීමේදී සහ ගෘහස්ත විදුලි උපකරණ භාවිතයේදී වැඩි සැලකිල්ලක් දැක්වීමත් අනිවාර්ය වේ. 2026 ජනවාරි 15 වෙනිදා කුජග්‍රහයා මකර රාශිය ගත වීම එක් ලග්න හිමියන්ට බලපාන ආකාරය පිළිබඳව විමසා බලමු. මේෂ ලග්නය ඔබගේ ලග්නාධිපති කුජ 10 වැන්නේ උච්ච වීම ඊතා සුබදායකයයි. රැකියා කටයුතු වල විශාල ප්‍රගතියක් සහ නායකත්ව අවස්ථා හිමි වේ.
ව්‍යාපාරවලින් ලාභ ලබන අතර සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වේ. වෘෂභ ලග්නය නමවැන්නේ කුජ උච්චවීම නිසා දුර බැහැර ගමන් හෝ විදේශ ගමන් සාර්ථක වේ. පියා හෝ වැඩිහිටියන් සමග මතභේද ඇතිවිය හැකි බැවින් ඉවසීම පුරුදු කරන්න. ආගමික කටයුතුවලට වැඩි නැගුරුවක් ඇතිවේ. මිථුන ලග්නය අටවැන්නේ කුජ උච්චවීම නිසා හදිසි අනතුරු සහ සෞඛ්‍ය ගැටලු පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන්න. ශල්‍ය කර්මවලට ඉඩ පවතී. රහසිගත සතුරන් මතුවිය හැකි අතර මුදල් ගනුදෙනුවලදී ප්‍රවේශම් විය යුතුය. කටක ලග්නය හත්වැන්නේ කුජ උච්චවීම නිසා විවාහ ජීවිතය සහ හවුල් ව්‍යාපාර තුළ ගැටලු පැන ගිය හැකිය. සහකරු හෝ සහකාරිය සමග අනවශ්‍ය තර්කවලට නොයන්න. පොදු කටයුතුවලදී ඉක්මන් තීරණ ගැනීම අවාසිදායක විය හැක. සිංහ ලග්නය හයවැන්නේ කුජ උච්චවීම ඔබට ඉතා සුබයි. සතුරන් පරාජය කිරීමට සහ තිබූ ලෙඩ රෝගවලින් සුවය ලැබීමට මඟ පෑදේ. තරංග විභාග සහ නීතිමය ගැටලුවලින් ජයග්‍රහණය හිමිවේ. රැකියා ස්ථානයේ කැපී පෙනෙන දක්ෂතා පෙන්වයි. කන්‍යා ලග්නය පස්වැන්නේ කුජ උච්චවීම නිසා දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. අධ්‍යාපන කටයුතුවලට සුබඵල දෙන අතර නව නිර්මාණ සඳහා දක්ෂතා මතුවේ. ප්‍රේම සබඳතාවලදී හිතුවක්කාරී නොවිය යුතුය. තුලා ලග්නය හතරවෙන්නේ කුජ උච්චවීම නිසා නිවාස සහ දේපල සම්බන්ධ ගැටලු පැන නැගිය හැකි. මවගේ සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න. වාහන ධාවනයේදී ඊතා ප්‍රවේශම් විය යුතු කාලයකි. පවුල තුල යම් අසමගියක් ඇතිවීමට ඉඩ ඇත. වෘශ්චික ලග්නය ඔබගේ ලග්නාධිපති තුන්වැන්නේ උච්චවීම නිසා දැඩි ආත්ම විශ්වාසයක් සහ ධෛර්යයක් ඇතිවේ. සහෝදරයන්ගෙන් උදව් ලැබේ. කෙටි ගමන් බිමන් වලින් ලාභ හිමිවේ. ලිවීමේ සහ sannivedana කටයුතුවල නිරත අයට ඊතා සුබයි. ධනු ලග්නය දෙවැන්නේ කුජ උච්චවීම නිසා මුදල් ලැබීම් ඉහළ යන නමුත් අධික වියදම් පාලනය කරගත යුතුය. වචන භාවිතයේදී පරුෂ නොවන ලෙස වග බලා ගන්න. පවුලේ කටයුතුවලදී නායකත්වයේ ගැනීමට සිදුවේ. මකර ලග්නය ඔබගේ ලග්නයේ කුජ උච්චවීම නිසා අධික කාර්යබහුලත්වයක් පෙන්වයි. ශරීරයේ උෂ්ණාධික රෝග මතුවිය හැකි. ඉක්මන් කෝපය පාලනය කරගත යුතුය. පෞරුෂයේ වර්ධනය වන අතර ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය ලැබේ. කුම්භ ලග්නය 12 වැනි කුජ උච්චවීම නිසා හදිසි වියදම් සහ රෝහල් ගතවීම ගැන අවධානය යොමු කරන්න. නීතිමය ප්‍රශ්නවලට මැදිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න. විදේශ සබඳතා ඇති කර ගැනීමට සුබ කාලයකි. මීන ලග්නය 11 වැනි කුජ උච්චවීම ඊතා සුභයි. අනපේක්ෂිත ලාභ සහ ආදායම් මාර්ග විවෘත වේ. ප්‍රභූ පුද්ගලයන්ගේ ඇසුර ලැබේ. ඔබගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට හැකි කාලයක් වන අතර මිතුරන්ගෙන් උපකාර හිමි වේ. කුජ ග්‍රහයා මකර රාශියේ ගතවීමෙන් ඇති ආවේගශීලී බව සමනය කර ගැනීමටත් විශේෂයෙන්ම මාර්ග අනතුරු, ගිනි අනතුරු සහ නීතිමය ප්‍රශ්නවලින් ආරක්ෂා වීමටත් අනුගමනය කළ යුතු ශාන්ති කර්ම සහ වත්පිළිවෙත් මෙසේය. කුජ යනු ශක්තිය, ලේ, ගින්න සහ යුද්ධය නියෝජනය කරන ග්‍රහයා බැවින් පහත වත්පිළිවෙත් මගින් ඉම ප්‍රචණ්ඩ ශක්තිය ශුභවාදී ශක්තියක් බවට පත් කරගත හැකි. කුජ අපලමින්ම සියලු අනතුරු දුරු කර ගැනීමට අභිසම්විධාන පිරිත සජ්ජායනා කිරීම හෝ ශ්‍රවණීය කිරීම ඊතා බලවත් ශාන්ති කර්මයකි. කුජ ග්‍රහයාගේ අධිපති දෙවියන් වනේ කතරගම දෙවියන් උදසා රතු පැහැති මල් සහ ගිලන්පස පූජා කර ආශිර්වාද ලබා ගැනීම අපල දුරු කිරීමට මහත් රුකුලකි. කුජ අපල පවතින අයට කළ හැකි උතුම්ම ශාන්ති කර්මය වන්නේ ලේ දන් දීමයි. ශරීරයේ රුධිරය පිටවීමක් එනම් අනතුරක් සිදුවීමට ඇති ග්‍රහාපලය මෙවැනි පුණ්‍ය කර්මයක් මගින් සමනය කරගත හැකි. ඕනෑම අපල තත්වයක් මගහරවා ගැනීමට හොඳම මඟ වන්නේ සීලය ආරක්ෂා කිරීම, නිරතුරුව මෛත්‍රී භාවනාව කිරීම සහ පරාර්ථකාමීව කටයුතු කිරීම බව එතුමිය පවසා සිටියා. කේන්දරයේ පුවත්පතට හා දිනමින පුවත්පතට ලියන ලද මෙම පලාපල පොදුවේ ලග්න හිමියන්ට ලියූ බවත් තමාට බලපාන ආකාරය තම තමන්ගේ ජන්මපත්‍ර මගින් නිවැරදිව පරීක්ෂා කර බලාගත යුතු බවත් එතුමිය කරුණාවෙන් මතක් කර සිටියා.
ඔබේ කේන්ද්‍ර පරීක්ෂා ඇතුළු සියලුම ජ්‍යොතිෂ්‍ය කටයුතු සිදු කර ගැනීමට මැනිකේ මිස්ටර් කතා කරන්න. WhatsApp මැසේජ් කරන්න. එතුමියගේ අංකය 077 227 918 138. මැනිකේ මිස් මුණ ගැහෙන්න කැමති නම් ඔබට පුළුවන් මාවනැල්ලේ ප්‍රධාන නුවර පාරේ පිහිටි මන්ත්‍රා ජ්‍යොතිෂ ආයතනය වෙත පියන ගන්න. ඒ වගේම පුංචි ඉල්ලීමක් තියෙනවා. මැනිකේ මිස්ගේ channel එක subscribe කරන්න. බෙල් බටන් එකත් ක්ලික් කරලා තියාගන්න. එතකොට වීඩියෝ එකත් අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට notification ලැබෙනවා. like comments දාන්නත් අමතක කරන්න එපා. ආයෙත් ඉක්මනින් ඔබ හමු වීමට එන්නම්. ආයුබෝවන්. තෙරුවන් සරණයි.